ඉන්දියාවේ චෙන්නයි සිට පැමිණි ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇතැයි වාර්තා වෙනවා. ඒ ඉන්දු කාශ්මීරයේ පෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බව කියන පිරිසක් අදාළ ගුවන් යානයෙන් පැමිණි බවට ලද තොරතුරක් අනුවයි. අද පෙරවරු 11:59ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වූ UL 122 දරන එම ගුවන් යානය පුළුල් සෝදිසියකට ලක් කර තිබෙන බව තමයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ගුවන් තොටුපළ බලධාරීන් සඳහන් කළේ කිසිදු සැකකටයුතු පුද්ගලයෙකු අදාළ ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා නොවන බවයි. තවද චෙන්නයි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානයේ සිදු කළ විශේෂ පරීක්ෂාව හේතුවෙන් එම යානයේ සිංගප්පූරුව බලා යන ගුවන් ගමන ප්‍රමාද වන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කළා. පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කීප දෙනෙකු සිටින බවට ඉන්දියාවෙන් ලද තොරතුරකට අනුව අදාළ යානය සහ එහි මගීන් කටුනායක ගුවන් තොටුපළේදී විශේෂ පරීක්ෂාවකට ලක් කෙරුණා.